හරියටම සිංහල අලුත් අවුරුද්ද දවස උදේ අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් අපි 4 දෙනා ආවා අපේ ගමේ පන්සලට. අලුත් අවුරුදු උදා වෙන්න කලින් යෙදිලා තියෙන පුණ්‍ය කාලය වෙලාවේ පන්සලට ඇවිල්ලා මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද අරගන්න ඕන කියලා අපි හිතුවා. ඉතින් ඒ නිසා උදේම පන්සලට ඇවිල්ලා ඉන්න අවස්ථාව තමයි ඔයාලා මේ දකින්නේ. පන්සල් ගිහිල්ලා ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරලා ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා ඊළඟට සූදානම් වුණේ අනිත් අවුරුදු චාරිත්‍ර වලට. ඉතින් අවුරුදු උදා වෙද්දිම ගෙදර බුදු පහන පත්තු කරලා බුද්ධ පූජාව පූජා කරලා මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කළා. අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ලිපගිනි දල්වන නැකතට කිරි උතුරන්න තමයි ඉතින් අපි දැන් මේ සූදානම් වෙන්නේ. අපි 4 දෙනාම එකතු වෙලා මේ සැරේ අපි අපේ කිචන් එකේ තමයි කිරි උතුරන චාරිත්‍රය සිද්ධ කරන්නේ. ජනවාරි 1 වෙනිදාට නම් අපි රෑ 12ටනේ ඉතින් කිරි උතුරන්නේ. ඒ නිසා ඒ අවස්ථාවට බබාලා සහභාගී වෙන්නේ නැහැ ඉතින් එයාලා නිදිනේ. ඔන්න ඉතින් මේ සැරේ අලුත් අවුරුද්දේ කිරි උතුරන්න අපිට ඉදිලා තිබ්බේ උදේවරුේ නිසා ඔන්න අපේ බබාලත් ඒ චාරිත්‍රයට අපිත් එක්ක සම්බන්ධ වුණා. ඊළඟට ඉතින් වැඩ අල්ලන නැකතට ඔන්න අපේ බබාලට එයාලගේ පාඩම් වැඩ කරන්න අපිත් සහයෝගය දැක්වුවා. ඉතින් මාන්සි බබාට තාත්තා උදව් කරා, සත්සි බබාට මම උදව් කරා. ඉතින් අපේ සහයෝගයෙන් එයාලා අලුත් අවුරුද්දේ වැඩ අල්ලපු විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. වැඩ ඇල්ලීමේ චාරිත්‍රයෙන් පස්සේ ඊළඟට තියෙන්නේ ගනුදෙනු කිරීම ආහාර අනුභවය. ඉතින් මේ සැරේ අලුත් අවුරුද්දට මම සූදානම් කරපු පුංචි කෑම මේසේ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි 4 දෙනා එකතු වෙලා ගනුදෙනු නැකතට ගනුදෙනු කරලා ඊට පස්සේ අපි වැඩිහිටි අයට වැඳලා ආශිර්වාද අරගෙන මේ අලුත් අවුරුද්ද සුබම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඊට පස්සේ අපි හැමෝම එකට එකතු වෙලා ආහාර අනුභව කරපු විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මීටත් වඩා ලස්සන කෑම මේස හදන්න ඇති. මීටත් වඩා ලස්සනට ඔයාලගේ ගෙවල් වලත් මේ අවුරුදු චාරිත්‍ර කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ලැබපු අලුත් අවුරුද්ද මට ගොඩක් විශේෂ අවුරුද්දක්. මොකද මගේ හිතේ තියෙන ආශාවක් මම මේ අවුරුද්ද ලබන්න කලින් ඉෂ්ට කරගන්නවා කියලා බලාපොරොත්තු තියාගෙන හිටියා. ඉතින් අන්න ඒ දේවල් මං හිතුවටත් වඩා ලස්සනට මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ ගෙදර පදිංචියට ඇවිත් මේ වෙනකොට අවුරුදු 5ක් වෙන්න වෙනවා. ඉතින් අපි මේ ගෙදර පදිංචියට එනකොට ගෙදර වයරින් කරලා තිබ්බට අපේ ගෙදර ලස්සන වෝල් ලෑම්ප් හයි කරලා තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ ඔයාලා දකිනවා වගේ අපේ ගෙදර වයර් වලට නිකන් බල්බ් දාලා තමයි අපි ලයිට් මෙච්චර කල් පාවිච්චි කරේ. ඉතින් මට ලොකු ආසාවක් තිබ්බා මේවට ලස්සන වෝල් ලෑම්ප් මම ආස විදිහට හයි කරලා ඒ වගේ ලස්සන බලන්න. ඉතින් මම ගිය අවුරුද්දේ ඉඳලම හිතාගත්තා මේ අවුරුද්දේ අප්‍රේල් වලට කලින් මේ වැඩේ මම කොහොම හරි කරගන්නවා කියලා. ඉතින් ඒ සිතුවිල්ල හීනයක් වෙන්න නොදී ඒ සිතුවිල්ල හැබෑවක් වෙලා තියෙන විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ වැඩේ මෙන්න මේ කාලය වෙනකොට කරගන්න ඕන කියලා ප්ලෑන් කරලා ඒකට අවශ්‍ය දේවල් මිලදී අරගෙන ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඒ වැඩේ ලස්සනට කරගත්තේ. ඉතින් මෙතනදී අපිට වෝල් ලෑම්ප් වලට විතරයි මුදලක් වැය වුණේ. මේවා සෙට් කරන වැඩේට ඉතින් අපිට කිසිම මුදලක් වැය වුණේ නැහැ. මොකද ඒ හැම දෙයක්ම කළේ මගේ හස්බන්ඩ්. ඉතින් එයයි මායි අපි දෙන්නට පුළුවන් විදිහට අපේ ඔන්ලයින් බිස්නස් එකේ වැඩත් කරන ගමන් හිමීට ටික තමයි මේ විදිහට මේ වෝල් ලෑම්ප් ටික ලස්සනට සෙට් කරගත්තේ. ඉතින් මේ වෝල් ලෑම්ප් විතරක් නෙමෙයි තව පුංචි වෙනස්කම් කිහිපයක්ම අපේ ගෙදර වෙලා තියෙනවා. ඉතින් ඔක්කොම එකම vlog එකකින් අරන් එන්න ගියොත් vlog එක ගොඩක් දිග වෙන නිසා ඒ දේවල් මොනවද
මොනවද කියලා මං ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම තමයි මේ දේවල් කළේ කොහොමද, මේවට මුදල් හදාගත්තේ කොහොමද කියන එකත් මම ඉදිරි vlog එකෙන් ඔයාලට කියන්නම්. සාමාන්‍යයෙන් පදිංචි වෙන්න පුළුවන් විදිහට ගෙදර වැඩ කටයුතු කරගෙන තමයි හස්බන්ඩ්ුයි මමයි මේ ගෙදරට ගෙවදුනේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්නගේ එදිනෙදා ජීවිතය ගත කරගෙන අපේ බබාලවත් බලා ගන්න ගමන් ඒ වැඩ කටයුතුත් කරගෙන ටික ගෙදර අනිත් වැඩ ටිකත් හිමිහිට බලලා කරගත්තා. ඉතින් ඔන්න මේක හිතේ තිබ්බ ලොකු ආසාවක්. ඉතින් ගොඩක් වෙලාවට වීඩියෝ කරනකොට හැම වෙලේම මට හිතෙනවා මේ බල්බ් තැන් වල එල්ලෙනවා පේනවා. ඉතින් ඒක ඉක්මනටම ලස්සන ලෑම්ප් දාලා ලස්සන කරගන්න ඕන කියලා හිතේ තිබ්බා. ඉතින් ඒ හිතේ තිබ්බ ආසාව අද ඉෂ්ට වෙලා තියෙනවා දකින්නකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්. ඉතින් මං හිතනවා ඔයාලත් ඒ වගේ සතුටු අත්විඳලා ඇති. අත්විඳලා නැති කෙනෙක් නම් ගෝල් එකක් විදිහට ඔයා ඒ දේ හිතාගෙන ඒ දේ ඉෂ්ට කරගන්න මහන්සි වෙලා බලන්න. ඇත්තටම ඒක ලොකු සතුටක්. ඉතින් අපි හැමෝම අපිට තියෙන දේවල් ලස්සනට පිළිවෙලට තියාගන්න ගමන් අපේ හීනවලට වෙහෙසෙනකොට මහන්සි වෙනකොට ඒ දේවල් අපිට අපේ කරගන්න අපිට මේ විශ්වයෙන් ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක ඔයාලා මගේ කලින් vlogs වලිනුත් දැකලා ඇති. මගේ ගෙදර කිචන් එක කලින් තිබ්බේ කොහොමද? ඊට පස්සේ මම ඒක ලස්සනට හදාගත්තේ කොහොමද? ඉතින් මේත් ඒ වගේ අවස්ථාවක්. ඉතින් මෙච්චර දවසක් කිචන් එකේ වැඩවලටනේ මම හිර වෙලා හිටියේ. දැන් ඉතින් මම චුට්ටක් කිචන් එකෙන් එළියට ඇවිත් මගේ ගෙදර අනිත් ස්ථානත් චුට්ට ලස්සන කරන්න ඕන කියලා මේ අවුරුද්දේ හිතාගත්තා. ඉතින් අවුරුද්ද පටන් ගන්නකොටත් මම ඔයාලට කිව්වා මේ අවුරුද්දේ ගොඩක් ලස්සන vlogs අරන් එනවා කියලා. ඉතින් මේ vlog එකෙන් පස්සේ ඊළඟටත් මම අරන් එන්නේ තවත් ලස්සන දෙයක් අපේ ගෙදර ලස්සන කරගන්න කරපු දෙයක්. ඉතින් ඒ vlog එකත් බලන්න කියලා මම මතක් කරනවා. ඉතින් මේ දේවල් බලන කාටම හරි මේ vlog එකෙන් පුංචි හරි මොටිවේෂන් එකක් ඒ කියලා හිතලා තමයි අද මේ විදිහට මේ අලුත් අවුරුදු vlog එකත් එක්ක ඔයාලට මේකත් මම අරගෙන ආවේ. ඉතින් එහෙනම් අද vlog එක මම මෙතනින් නතර කරනවා. තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.